මෙතන මේ පොඩි කෙල්ලෙක් ජාලයෙන් උන්චේ පදපද ඉන්නවා. අන්නේ වෙලාවේ එක පාරටම පොළව යටින් මොකක් හරි මාරම වේගෙන් එයා ඉන්න දිහාට ඇදිලා ඇවිත් උන්චිල්ලට ගහනවා. කෙල්ල බලද්දි ඒක මාරම ලොකු රාක්ෂස ශාක්තලමහෙක්. ඒක දැකලා කෙල්ල ෂොක් වෙලා බේරෙන්න හිතාගෙන අසල තිබ්බ ස්ලයිඩ් එක ඇතුළට දුවනවා. හැබැයි අර ශාක්තලමහ අතාරින්නේ නැතුව ස්ලයිඩ් එකත් කඩාගෙන මෙනවා. කෙල්ලගේ කෑගසීම ඇහිලා අම්මා දුවගෙන ආවත් ඊට කලින් ශාක් කෙල්ල ළඟටම එනවා. අන්න ඒ වේලාවේ තාත්තා එක පාරටම මැදට පැනලා කෙල්ලව බීර ගන්නවා. ඊට පස්සේ ඌ වෙන පැත්තකට හරවනවා. ඒ වෙලාවේ කැලේ ඇතුලේ පර්යේෂණයක් කරන්න ඇවිත් පාර වරද්දගත්ත රිසර්ච් ටීම් එකක් ඉන්නවා. උන් අයිනක තිබ්බ පඳුරක් හෙලවෙනවා දකිනවා. එක පාරටම අර පවුලේ තුන්දෙනා දුවගෙන ඉද්දි මේ ඔයාලද කියලා ටීම් එක නෝමල් වෙන්න හදද්දි කෙල්ලගේ තාත්තා ඉක්මනට මෙතනින් දුවපල්ලා කියලා කෑ ගහනවා. බලද්දි උන් පිටිපස්සෙන් අර රාක්ෂස ශාක් තලමහ පොළව උඩින් මාරම වේගෙන් එනවා. තලමහෙක්ට පොළව උඩ මෙච්චර වේගෙන් එන්න පුළුවන්ද කියලා උන් ෂොක් වෙලා ඔක්කොම දුවන්න ගන්නවා. ඔහොම යද්දි එකෙක් කකුල පැටලිලා බිම වැටෙනවා. ශාක් ඇවිත් ඌව කටින් අල්ලගෙන කැලේට ඇදගෙන යනවා. ඌගේ සහෝදරයා දුවගෙන ඇවිත් ඌව බේරගෙන අතින් අදිනවා. හැබැයි ෂාක් දෙන්නවම ඇදගෙන යන නිසා බැරිම තැන අතාරිනවා. ඌව පඳුර ඇතුළට ඇදගෙන යද්දි බේරන්න ගිය එකාගේ බඩටත් ලොකු තුවාලයක් වෙනවා. හැබැයි ෆර්ස්ට් ඒඩ් දාන්නවත් වෙලාවක් නැතුව උන් කන්දක් උඩට දුවනවා. ෂාක් කන්ද උඩටත් උන්ව ෆලෝ කරගෙන එනවා. අන්න ඒ වෙලාවේ කෙල්ලගේ තාත්තා එක පාරටම කන්දේ අයිනට දුවලා පල්ලමට ජම්ප් කරනවා. ඌ පිටිපස්සෙන්ම අර ශාක් තලමහත් පල්ලමට ජම්ප් කරනවා. අන්තිමේදී අර ශාක් තලමහ කෙලින්ම යට තිබ්බ වතුරට වැටිලා පිහිනලා යනවා. කෙල්ලගේ තාත්තා කොහොම හරි ගල්පරයක එල්ලිලා බේරිලා උඩට එනවා. යාළුවනේ මේ කතාවේ ඊළඟ පාර්ට් එක ඕන නම් අමතක නොකර මාව ෆලෝ කරලා පාර්ට් 2 කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න.